Hello everyone. මම තව වීඩියෝ එකක් දානවා දැන් මට මතක නෑ තව දවස් කීයක් තියෙනවද කියලා මගේ කම්පිටිෂන් එකට මට මතක විදියට 50ක් හරි 51ක් හරි මගේ ට්‍රේනින් අප්ඩේට් එකක් දෙන්නයි මම මේ වීඩියෝ එක දාන්නේ. මගේ ට්‍රේනින් එක නම් නියමටම යනවා. ඒ වගේම මගේ ඩයට් එකත් පාර නියමටම යනවා. එකම දේ හැම වෙලේම බඩගින්නක් වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඒක කම්පිටිෂන් කරන අය දන්නවා. ට්‍රේනිං එක ගැන කිව්වොත් අද මම විනාඩි 40ක් කාඩියෝ කරලා ඉන්නේ. දැන් මම මේ BCA එකක් බොන ගමන් ඉන්නේ. මේ BCA එක බීලා ඉවර වෙලා හරි මේක බොන ගමන් හරි මම මගේ ලෙග් වර්කවුට් එක පටන් ගන්නවා. ඉතින් අද තියෙන්නේ ලෙග්ස්. එතකොට මං අද මගේ අප බොඩි එක රෙස් කරනවා. මොකද මම පහුගිය දවස් ටිකේම අප බොඩි එක නියමට ට්‍රේන් කරා. හොඳටම ට්‍රේන් කරා අප බොඩි එක. ඉතින් ට්‍රේනිං එක ගැන කිව්වොත් ඔය විදිහට තමයි මගේ ට්‍රේනිං එක යන්නේ. again කැලිස්තනික්ස් තමයි ගොඩක් යූස් කරන්නේ මම වර්කවුට් කරන්න අප බොඩි එක. ඉතින් ඒකෙන් මොකද ඒක අප බොඩි එකේ ඔක්කොම මසල්ස් යුටිලයිස් වෙන නිසා මේ ඒක මට ෆැට් බර්නින් එකක් සහ මසල් බිල්ඩින් එක කියන දෙකම වෙනවා කැලිස්තනික්ස් මූව්මන්ට්ස් කරන නිසා. දැන් වේට් ලිෆ්ට් කරද්දී එහෙම නෙමෙයි. වේට් ලිෆ්ට් කරද්දී උදාහරණයකට හිතන්නකෝ බයිසෙප් කර්ල් එකක් ගහනවා කියලා ඩම්බෙල් එකකින් හරි බාබෙල් එකකින් හරි. එතකොට එතනදී වෙන්නේ බයිසෙප් මසල් එක විතරයි වර්ක් වෙන්නේ. ඇඟේ වෙන මසල්ස් වර්ක් වෙන්නේ නැහැ. මොකද බයිසෙප් කර්ල් එක ඔයාලා වාඩි වෙලා වුණත් ගහන්න පුළුවන්, හිටගෙන වුණත් ගහන්න පුළුවන්. හිටගෙන ගැහුවොත් ටිකක් මසල්ස් යුටිලයිස් වෙන ප්‍රමාණය වැඩි. ඉඳගෙන ගැහුවොත් ඉතින් තනිකරම බයිසෙප් එක විතරමයි අතරකුවත් යූස් වෙන්නේ. බයිසෙප් එකයි ඕනනම් වගේ ෂෝල්ඩර් එකත් යූස් වෙනවා. ඉතින් අර මොකද ස්ටැබිලිටි එක මේන්ටේන් කරන්න ඕන නිසා. ඉතින් ඔය විදිහට තමයි මගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක යන්නේ. මං ඊයේ තමයි මගේ ඩේ 1 එක මගේ කෝච් එක වැඩ කරපු. ඉතින් යා මගේ ඩයට් එකයි ට්‍රේනින් එකයි යා බැලුවා. ඉතින් යා ඕකේ එක දුන්නා. යා මට කිව්වේ කාඩියෝ ෆෝකස් කරන්න කියලා තමයි. ඉතින් මම මගේ යන ට්‍රේනින් එක ඩයට් එකට මේ විදිහට මම කාඩියෝ ඇඩ් කරා. ඊට පස්සේ එයා කියන විදිහට ඉතින් ඉතුරු වැඩ ටිකත් කරගෙන ෂෝ එකේ දවස වෙනකන් බලමු ට්‍රේනින් එක කරගෙන මට තව ෆැට් එක අඩු කරගන්න තියෙනවා. මම දැනට මගේ වේට් එක මම ඉන්නේ කිලෝ 78ක. ඉතින් මගේ කම්පීට් කරන්න හිතාගෙන ඉන්න වේට් එක තමයි කිලෝ 72 73 ඔය ප්‍රමාණය තමයි මම කම්පීට් කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මට තව 4-5ක් ඉතින් අඩු කරගන්නම තියෙනවා. 5ක් අනිවාර්යෙන්ම අඩු කරගන්න ඕනේ. තව ඉතින් දවස් 50ක්ද 51ක්ද කොහෙද තියෙන නිසා මගේ කෝචුත් කිව්වා කාලේ ඇති කියලා. එකපාර මුකුත් අඩු කරන්න නැතුව ලස්සනට හෙමින් ග්‍රැජුවලි අඩු කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද මාත් හිතනවා කවුලක් වෙන එකක් නෑ කියලා. එකම දේ තමයි ඉතින් බඩගින්න. මාර විදියට බඩගිනීම. මොකද ස්ට්‍රික්ට් ඩයට් එකක ඉන්න නිසා හැම වෙලේම බඩගිනියනවා. ඒකට ඉතින් ගොඩක් කම්පිට් කරන අය දන්නවා. ඒකට ට්‍රික් එකක් තමයි ඉතින් අඩු පෝෂන්ස් ගැන එක පෝෂන් එකක් පොඩියට ඒ වගේ පෝෂන්ස් ගොඩක් ගන්න තියෙන. එතකොට අර ඒ බඩගිනිනලාට ඒක කාලා ෂේප් එක බැලන්ස් කරගන්න පුළුවන්. ඔය ටික තමයි ඉතින් ට්‍රේනින් අප්ඩේට් එකක් විදියට මට දෙන්න තියෙන නිසා මගේ ඩයට් අප්ඩේට් එකක්. ෆිසික් එක නම් ඔන් පොයින්ට්. ඇත්තටම කිව්වොත් මමත් මාර සතුටුයි මගේ ෆිසික් එක දැන් තියෙන තැන ගැන. එකක් තමයි මගේ මයින්ඩ් ටු මසල් කනෙක්ෂන් කියන එක නියමටම තියෙනවා. ඒකට හේතුව දැන් අවුරුදු 10ක් තිස්සේ මේක කරලා තියෙන නිසා. මේ මයින්ඩ් ටු මසල් කනෙක්ෂන් එක හොඳටම බිල්ඩ් වෙන්න ඉතින් සෑහෙන කාලයක් යනවා. ඒක ඒ කාලේ යනවාම තමයි. කාලේ ගන්න නැතුව ඔයාලා මයින්ඩ් ටු මසල් කනෙක්ෂන් එක බිල්ඩ් කරන්න බෑ. ඒ කියන්නේ ඔයා කොච්චර බර වගේ කියලා වර්කවුට් කරද්දී කොච්චර බර උස්සලා කරන්න හැදුවත් ඒ කියන්නේ කොච්චර රෙප්ස් ප්‍රමාණයක් කරත් කොච්චර සෙට්ස් ප්‍රමාණයක් කරත් වැඩක් නෑ. ඒ කාලය කියන එක යනවාම තමයි මයින්ඩ් ටු මසල් කනෙක්ෂන් කියන එක බිල්ඩ් වෙන්න. ඒ මයින්ඩ් ටු මසල් කනෙක්ෂන් එක ආවට පස්සේ තමයි අර මම කිව්වත් වගේ
ටෝටල් බොඩි කන්ට්‍රෝල් කියන ස්ටේට් එකයි ටෝටල් ෆිසිකල් කන්ට්‍රෝල් කියන ස්ටේට් එකයි දෙකමෙනවා මේක දන්න අය දන්නවා එතකොට ඇති මම දන්න තියට එඩියුකේෂන් ගැන ඉගෙන ගැනීමේ අරමුණ ගැන හිතල තමයි කියන්නේ ඉතින් මයින්ඩු මසල් කනෙක්ෂන් එක මාර ඉම්පෝර්ටන්ට ඒක ආවට පස්සේ ඇත්තම කියනවනම් ඔයා සෑහන වකවට් කරන්න ඕනෙත් නෑ ඒගැන මොකද වාට ද හිතන්නක උදාහනකදියට ඕටගේ චෙස්ටක බිල් කන්න ඕනේ කියලා ඔගේ චෙස්ටක බිල්කාන්න ඕනාම ඔයා ගොඩාක් බොරුවට බරදාගෙන ගහන්ඩ ඕන්න නැහැ කෙනෙ කරන්න එක්සයිස් ප්‍රමාණත් අඩුවෙන් කරන්න පුළුවන් මේ මයින්ට මස කනෙක්ෂන නිසාට හැම රෙප්පේක මොට එතන ඒගේ චෙස්ට එක ෆෝකස් කරන්න පුළුව මම ෆෝකස් කරන කියෙන අදස් කරන කොට අපි දැහ ෆෝකස් කරද්දි මට පුළුවන් එතනට ලේ අවන්ඩ බ්ලඩ්වේන් සරහ මට පුළුවන් මගේ චෙස් මසල්ලකට ලේ අවල හොඳට පම්ප එක මට දෙන්න පුළුව ඇති ඒක තමන් කියන ෆුල් හොඳ බොඩි කන්ටරෝල් ලක්න මයින්ට මසල් කනෙක්ෂන්න කියනගෙන් මේ අදාල මසල්ල ට්‍රේන් කරද අපිට පුළු වටපුම් පුළුවන්ගෙනවා එතන්ට ලේ අවන්න බ්ලඩ් වෙසල්ල හරහතට හොඳට ලේවල 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 මසල් ටිෂුවක ලස්සනට ඩමේජ් කරන්න පුළුවන් ඩමේජ් කරල එකෙන් කොත්තාව ඉලම් පාරමිට හොඳට මේ වෙන්න නිසා පිහිම ඩමේජ් කරවන්නේ ඉති ඒක හොඳට කරන්න පුළුවන්ගෙනවා මයින්ට මසල් කනෙක්ෂන් කියන එක බිල්ඩුනාට පස්සේ ඕක තමයි මම මේ අවුරුද්දහයට ඉගෙන ගත්ත ලොකුමදේ ඒ මයින්ට මසල් කනෙක්ෂන් එක බිල්් කරන්න මට එච්චර කාලයක් ගිය ඉතින් ඇත්තරම කියනවාන ඉස්සර ගැනෙ මොකද උදාහරණයක් දර කියවන මට පුලප්පයක්වත් ගහන්න බෑ ම මේක පටන් හරිට අවුරුදු දහයකට කලින් මට පුලප් බාර එකක් එල්ලෙන් නිතරයි පුළුවන් කියෙන මගේ බොඩිවේට්ට මට උත්සල උඩට ගන්න බැහැ එමට දැන්මං අර බාරක කරන දේවල් බලද්දී ඒකට හේතුව තමයි තනිකරේ මයින්ට මසල් කනෙක්ෂන් කියන එක තියෙන නිසා ඉතින් මේ එතකොට කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය මාර වැඩි ඉස්සල්ලාම ම ඕන කෙනට කියන්නේ මයින්ට මසල් කනෙක්ෂන් කියන එක බිල්් කරන්න ඒක මාර වැදගත් මයින්ට මසල් කනෙක්ෂන් එක බිල්් කරට පස්සේ වාට පුළුවන් වාදන්න අයිට පස්සවාට කොහොමද කරන්න ඕනේ මොනාද එකන දම මේක තව උදාහනකර කියන්නේ මේ ආයිත් කියන්න මේ මම කියන කිසිදේකට වයස අදාලනෑ හැරි ගෙන කවුර හිතරනම් ඕ තරුණ කාලෙ විතරයි කරන්න පුළුවන් වයසයි දැන් අපිට බෑ අපිට එහෙම හිතනවා කියන්නෙම වාට නැවට කටොල්ලයක් නෑ ඇත්තට මට කටොල්ලයක් නෑ එක වැඩක් නෑ ඉස්සල එක ම කියන ඉක්සල කටරෝල්ල එක හදාගෙනන්න ඒ කන්ට්‍රෝල් එක හදාගත්තට පස්සේ එතනින් එහට ඊළඟ ස්ටේට් ජක තමයි වාදන්න වාට කරන්න ඕනදේ කොහොමද කියලා මම මේකයි කියන දැන්ය මම ගැදට තමන් මහත කෙනෙක් නම් මහත කෙනෙක් නම් තොඩාගේ ගොල්ල වෙන්න ඕනේ ඒ තියෙන වැඩිපුර මේදේ ඉවත් කරන්න එතකොට වැඩිපුර මේදේ ඉවත් කරන්න වා පොඩ්ඩක් එතකොට වගේ බර්න් කරන ප්‍රමාණය වැඩි කරන්න බර්න් කරන ප්‍රමාණය කියන්නේ ෆිසිකලි බේසිකලි ම කියන ෆිසිකල ක්ටව වෙන්න ඕන කියලා එච්චරයි ෆිසිකලි ඇක්ටව් නාම එතකොට ඒ තියෙන වැඩිපුර ෆැට්ට එක හරි වැඩිපුර ෆැට්ටක තියෙනට තියෙන ඒක පාවිච්චි වෙනවා ඔයාගේ ඇඟ ශක්තිය විදියට එහෙම තමයි ඒ ෆැට්ට එක බර්න් වෙන්න ඉතින් එහෙම තමයි බර්න් වෙලා එතකොට තමයි තමන්ට අදාළ විදියට අදාළ මහතගෙනට කෙට්ටු වෙන්න පුළා ඉතින් කෙට්ටු කෙනට මහත්වවෙන්න නං ඉතින් යට කරන්න තියෙන්නේ ගන්න නිවට්‍රිෂන්ස් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේඩ් ෆැට්ලිපිඩ්ස් ඔය තුන්නට අමතරව ෆයිබ නංගඉතින් හොඳටම වැටෙන් ඕන එකක් ඇකට එකනේ ඒක තමන් ඉන්න වයසව තමන්ගේ බොඩි ටයිප් එක ඒක අදාල නැහැ ෆයිබ තමයි ඇඟට හොඳටම වැටෙන් ඕනේ මෝද ෆයිබද බෙට එච්චරයි මම දන්නේ මට ෆයිබ ඇඟට එනකොට එනකොට වාට තේරෙයි ගෙන මාර වෙනසත් තේරෙන්න ගනි ඔබඩකින තැන මාරු කරන්න ඕන ඉතින් මං ඉස්සල කිව්වත් වගේ මේ ෆයිබ හොඳට ඇඟට දෙන්න ෆයිබ තියෙනවා කියන්නේ ඇත්තරමයක මාරම හොඳයි වගේ ඩයිජස්ටව සිිස්ටම් එකට මාරම හොඳයි සහ මසල් බිල්ඩිං ෆැට්ලෝස් වේට්ගේනිං ඒතුනට මාරම හොඳ ඉතින් අනිවාරයම හොඳට ෆයිබ ඉන්ට එක ගණ්ඩ මංති ෆයිබ කියලා කියන්නේ ලොලි පලතුරයි තමයි ඒ දෙකෙන් තමයි ති හොඳට ෆයිබකට ගන්න පුළුව විදිිය ඔය ඉදියට තමයි මම දැන් මගේ බොඩි එක මම ඒකටත් මම එකම අවුරුද්ධ හයටම ඒක විදිට එක ඩයට්ස් ම කරලා තියෙනවා ඒක වර්කවුට්ස් කරලා තියෙනවා ඒ වගේ මං මගේම බොඩියක පාච්චි කරලා තියෙනවා ඇතිගේ වගේ ටෙස් සබ්ෙක්ටක් විදිට
එහෙම කළා තමයි මම මේක ගොඩාක් ඉගෙන ගත්තේ. එහෙම කළා තමයි මම මේක ගොඩාක් මේ කියන්නේ මම මේක හොඳටම ස්ටඩි කරලා තියෙන. ඉතින් එහෙම තමයි මම මගේම බොඩි එක පාවිච්චි කරා ඒ වගේ මේ තනි කර එක්ස්පෙරිමන්ට්ස් වලට. ඉතින් ඕක තමයි මට ඉතින් ඇඩ්වයිස් එකක් විදිහට ඔයගොල්ලන්ට දෙන්න තියෙන්නේ. තමන් ඉන්න වයස තමන්ගේ ෆිසිකල් ස්ටේට් එක හිතන්න එපා. පටන් ගන්න to take care of yourself. මොකද ලෙඩ කියන ඒවා එන්න පටන් ගත්තට පස්සේ මාර වදයක්. ඒ කියන්නේ ඒක ආවට පස්සේ ඊට පස්සේ වද වෙන එක මාර වදයක්. ඉතින් ඒක එන්න කලින් ප්‍රිවෙන්ට් කරන දෙයක් තමයි මේ කියන්නේ. ඒක නිකන් හරියට අපි වාහනයක සර්විස් එක හරි වෙලාවට කරන්න නැතුව ගියොත් වාහනේ එතකොට ඒක ලෙඩ දෙන්න ගන්නවා. සර්විස් එක හරියට අදාළ කාලයට අදාළ වෙලාවට කරා නම් එහෙම ලෙඩ නැතුව යන්න පුළුවන්. ඉතින් ඒකම තමයි මේ ඇඟටත් තියෙන්නේ මට කියන්නේ ඒ දෙයම තමයි. තමන්ගේ ඩයට් එකයි තමන්ගේ ඒ බර්න් කරන රූටීන් එකයි ඒ දෙක හරියට තියාගන්න. ඉතින් මගේ විදිහට දැන් යන්නේ මම ඇත්තටම කිව්වොත් මම පහුගිය දවස් ටිකේ වීගන් ඩයට් එක හිටියේ. වීගන් ඩයට් එක මොකද මට බලා ගන්න ඕන වුණා මේ වීගන් ඩයට් එක ඉඳලා කොහොමද මගේ බොඩි එක රියැක්ට් කරන්නේ මගේ ස්ට්‍රෙන්ත් එක කොහොමද රියැක්ට් කරන්නේ කියලත්. ඉතින් මගේ ෆැට් ලොස් වෙන එක නම් හොඳටම වෙනවා සහ මගේ ස්ට්‍රෙන්ත් එකත් ඇත්තටම කිව්වොත් ඒක තිබ්බට වඩා ටිකක් උඩ ගිහිල්ලා මගේ ස්ට්‍රෙන්ත් එක. මටත් හිතා ගන්න බැරි වුණා මේ කොහොමද එහෙම ඩයට් එකක ඉන්න ගමන් සහ මොනවාද වීගන් ඩයට් එකත් අනිත් එක ඉන්න ගමන් මගේ ස්ට්‍රෙන්ත් එක එච්චර එහෙම ස්ට්‍රෝං වුණේ කියලා. ඉතින් ඒකට හේතුව තමයි මයින්ඩ් ටු මසල් කනෙක්ෂන් එක. ඒ මයින්ඩ් ටු මසල් කනෙක්ෂන් එක මගේ හොඳටම බිල්ඩ් වෙලා තියෙන නිසා. ඉතින් ඒක තකොට මං දාපු වීඩියෝ එකත් ඔයගොල්ලෝ දකින්න ඇති මේ මං වන්නාම් පුෂප්ස් ගහනවා. ඉතින් ඒ වන්නාම් පුෂප්ස් ගහනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම මහ ලොකු දෙයක් නෙමෙයි. එතන තියෙන්නේ මයින්ඩ් ටු මසල් කනෙක්ෂන් එක. මයින්ඩ් ටු මසල් කනෙක්ෂන් එක හදුනාට පස්සේ අපිට අපේ බොඩි එකම මාර විදියට සමබර කරවන්න පුළුවන්. ඒ කියන්නේ මාර ඕන තැනක වට ඉක්විලිබ්‍රියම් එක ගැන සමතුලිතතාවය කියන එක වාට මාරිදියට අල්ලගන්න පුළුවන් මයින්ඩ් ටු මසල් කනෙක්ෂන් එක ආවට පස්සේ. ඒ ඇත්තටම ඒක මම කියන්නේ ඒ වන්නාම් පුෂප් එකක් ගහනවා කියන්නේ මේ එතන ඒ මසල්ස් තියෙන හින්දා එහෙම මේකක් නෙමෙයි. එතන වන්නාම් පුෂප් එක ඇත්තටම කිව්වොත් ඒ අර සමතුලිතතාවය කියන එක හොයාගෙන කරන දෙයක් ඒක. ඉතින් මයින්ඩ් ටු මසල් කනෙක්ෂන් එක බිල්ඩ් වුණාට පස්සේ තමයි ඒක හොඳටම පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මගේ ඒක කැලිස්තෙනික්ස් එක වර්කවුට් එකක් තමයි පෙන්නේ. ඒ වගේ ඉතින් මම තව කරන කැලිස්තෙනික්ස් එක්සර්සයිසස් තියෙනවා. මම with time මම මෙහෙම වීඩියෝස් දාන ගමන් ඒවත් දාගෙන යන්නම්. ඕක තමයි මගේ දැනට දෙන්න තියෙන අප්ඩේට් එක වෙන ඉතින් කිසිම දෙයක් නැහැ. කෝච් කෙනෙකුත් මාර සපෝට් එකක් හම්බ වෙනවා. වෙන කිසිම දෙයක් නම් නැහැ දැනට කියන්න. ඉතින් මොකක් හරි ඉගෙන ගත්තා නම් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. Stay tuned. මම තව අප්ඩේට්ස් දාන්නම් මේ වගේ. I'm just doing what I love.